ඔයා හිතන්නේ ඔයාට මැත්ස් බෑ කියලාද? නෑ නේද? මම කිව්වොත් ඔයාට මැත්ස් පුළුවන් කියලා. ඔයා මොකද හිතන්නේ? ඔයාට මැත්ස් පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා ඔය බෑ කියන්නේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු නිසා හරි ඉස්කෝලේ ටීචර් කියලා දුන්නු ගණන් ටික තේරුම් නැති නිසා හරි. හැබැයි ඔයාට අම්මා කිව්වොත් සුපර් මාකට් එකට ගිහලා මොනවා හරි අයිටම් එකක් ගේන්න කියලා. ඔයා කියනවා නේද? ඉතුරු සල්ලි වලින් මම මෙන්න මෙහෙම දෙයක් කරගන්නම්. ඉතුරු සල්ලි වලින් මම මේ වගේ දෙයක් ගන්නම් කියලා. ඒ කියන්නේ එතන ඉතිරි වෙන බවත් ඉතිරි මුදලෙන් ඔයාට අවශ්‍ය දේ කරගන්න පුළුවන් බවත් ඔයා දන්නවා කියන්නේ ඔයාට මැතමැටිකල් නොලෙජ් එකක් තියෙනවා. හිතන්න ඔයාගේ ගෙදර කිචන් එකේ අම්මා වැඩ කරද්දී හැමතැනකදීම පාවිච්චි වෙන්නේ මැත්ස් නේද? ඔයාගේ ගෙදර කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා කොහේ ඩිස්ටන්ස් එකක් යද්දී කොහේ ගමනක් යද්දී ඔයා බජට් එක ප්ලෑන් කරනවා නම් එතන තියෙන්නේ මැත්ස් නේද? එහෙනම් මේ ජීවත් වෙන හැම කෙනෙකුටම මුදල් එක්ක කාලය එක්ක මෙෂර්මන්ට්ස් එක්ක වැඩ කරන හැමෝටම මැත්ස් කියන එක යූෂුවලි පාවිච්චි වෙනවා. එහෙනම් ඔයා ඔය බෑ කියන මැත්ස් එක ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන සිලබස් එකේ තියෙන දේ තමයි ඔයා බෑ කියන්නේ. ඇයි එහෙම බෑ කියන්නේ? ඔයා එක බෑ කියන්නේ අර ඔයා කැමති නැති ටයිම් පීරියඩ් එකක ඔයා කැමති නැති amount එකක් ඔයා කැමති නැති වෙලාවක පේපර් එකකට ලියන එකක් homework එකක් මේක ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නේ ඇයි කියලා දැනගෙන නැතුව ඉගෙන ගන්න නිසා තමයි ඔයාට මේක එපා වෙලා තියෙන්නේ සහ ඔයා කැමති විදියට ඔයාට තේරෙන විදියට මේක සමහර වෙලාවල ඩිලිවර් වෙන්නේ නැති නිසා. ඒ නිසා තේරුම් ගන්න මැත්ස් බැරි මිනිස්සු නැහැ. හැමෝම මැත්ස් පාවිච්චි කරනවා. නමුත් මේක ප්‍රොපර් විදියට ඉගෙන ගන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඔයා අද ඉඳලා විශ්වාස කරන්න ඕනි ඔයාට මැත්ස් පුළුවන්. හැබැයි පොඩි ගැප් එකක් තියෙනවා. හරි විදියට අපි වැඩ කළා අන්න එක කවර් කරගන්නේ කොහොමද කියලා. අපි ඔයාට උදව් කරන්න ඉන්නවා. ඔයාගේ මැත්ස් ඔයා කොයි ලෙවල් එකේ හිටියත් අපි ඔයාට හැම වෙලාවෙම උදව් කරන්න ඉන්නවා. ඔයා හොඳ ලකුණකට යන්න මෙතන ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. Thank you. ඔයා